එක් දුප්පත් ගොවියෙකුගේ දියණියක් සාමාන්‍ය පවුලක විවාහ වුණා. උදේ සිට සවස දක්වා කෙතවල වැඩ කරලා සත්තු රැකලා ගෙදර හැමෝම බලාගත්තා. වසර කිහිපයකට පස්සේ ඇය දියණියක් බිහි කළා. එදාම නින්දා පටන් ගත්තේ. දුවෝ නම් අනුන්ගේ දරුවෝ පුතෙක් හිටියනම් නාමය රැකගන්නයි කියලා. ඇය නිහතමානීව හැම දෙයක්ම දරාගෙන තම දියණියට එකම දෙයක් උගන්වලා. ඉගෙන ගන්න. කවදාවත් නවත්වන්න එපා. දුවට සිහිනයක් තිබුණා. කලෙක්ටර්වරියක් වෙලා අම්මාගේ හිස උසස් කරන්න. ගමේ මිනිස්සු hina වුණා. ගැහැණු ළමෙක් වෙලා කලෙක්ටර් වෙයිද කියලා. නමුත් ඇය ඒ කතා අහන්නේ නැතුව දින රෑ මහන්සි වෙලා ඉගෙන ගත්තා. අවසානයේ ඒ දිනේ ආවා. UPSC විභාගයෙන් මුළු ප්‍රාන්තේම පළමු ස්ථානය. කලෙක්ටර්වරියක් වෙලා ඇය ගමට ආපු දවසේ එදා hina වූ මිනිස්සුම අද මල්වැසි කළා. අම්මාගේ ඇස්වල කඳුළු තිබුණා. ඒ දුකෙන් නෙවෙයි, ගැහැණු දරුවෙක් දිනපු සතුටෙන්. මව්පියන්ට ආදරය කරන කෙනෙක් නම් ලයික් එකක් දාගෙන සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.